ඇන්ජලිනා ජෝලි කියවම අපිට එකපාරටම මතක් වෙන්නේ මොකක්ද? හොලිවුඩේ හිටපු කැරලිකාර චරිතයක්ද? සම්මානනීය රංගන ශිල්පිනියක්ද? එහෙමත් නැත්නම් මුළු ලෝකෙම ගෞරව කරන අසමසම මානුෂීය ක්‍රියාකාරිනියක්ද? අද මේ විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පුදුමාකාර පරිවර්තනය ගැනයි. ඇගේ මුල් ජීවිතය, සිනමාව, ලෝක පුරා කළ දැවැන්ත මානුෂීය මෙහෙයුම් සහ ඈ ලෝකයට ඉතිරි කළ උරුමය ගැන අපි මෙහිදී ගැඹුරින් සොයා බලනවා. ඉතින් මේ අධ්‍යයනය ගලාගෙන යන්නේ ප්‍රධාන කොටස් 4කින්. ඇගේ මුල් ජීවිතය සහ සිනමා ගමන, ගෝලීය මානුෂීය සේවා, සෞඛ්‍ය දැනුවත් කිරීම සහ අවසාන වශයෙන් ගෝලීය සංස්කෘතික නිරූපකයෙකු ලෙස ඇගේ උරුමය කියන කරුණු අපි ආවරණය කරනවා. හොඳයි. අපි අපේ පළමු කොටසට යමු. මුල් දිව්‍ය සහ සිනමාව, එහෙමත් නැත්නම් තරුවකගේ බිහිවීම. ඇන්ජලිනා ඉපදුනේ සුප්‍රසිද්ධ හොලිවුඩ් පවුලක වුණත් ඇයගේ ළමා කාලය ඊතරම් සුන්දර වුණේ නැහැ. දෙමාපියන්ගේ වෙන්වීමත් එක්ක විශාල හුදකලා බවක් වගේම මානසික අවපීඩනයක් ඇය අත්විඳිනවා. මේ කාලයේ ඇය කළු ඇඳුම අදින පච්ච කොටාගත්තු සාමාන්‍ය සමාජයෙන් ගොඩක් දුරස් වුණු කැරලිකාර චරිතයක් විදියටයි ජීවත් වුණේ. ඇයම ඒ කාලේ කියලා තිබුණා ඇය හැමදාමත් හදවතින්ම ඒ කැරලිකාර ළමයාම තමයි කියලා. හැබැයි මේ කැරලිකාර තරුණයේ සිනමාවට ඇවිත් කරපු පෙරලිය ඇත්තටම විස්මිතයි. 1998 දී ජියා චිත්‍රපටයෙන් හැමෝගෙම අවධානය දිනාගත්ත ඇය හරියටම ඊළඟ අවුරුද්දේ ගර්ල් ඉන්ටරප්ටඩ් චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නිලියට හිමි ඔස්කා සම්මානය දිනා ගන්නවා. ඊට පස්සේ 2001 දී ලෑරා ක්‍රොෆ්ට් ටෝම් රේඩර් හරහා මුළු ලෝකෙම දන්න අති දැවැන්ත ක්‍රියාදාම තාරකයාවක් බවට පත්වෙන්නට පුළුවන් වුණා. මේ ගමනේ තියෙන ලොකුම විශේෂත්වය තමයි ඇයගේ වෘත්තීය ජීවිතයේ ද්විත්ව ස්වභාවය. පුවත්පත්වල නිතරම ඕපාදූපමවපු අර කැරලිකාර තරුණිය පසුව In the Land of Blood and Honey වගේ යුද්ධය සහ මානව ගැටුම් ගැන කතා කරන අතිශය ගැඹුරු සිනමාපට අධ්‍යක්ෂණය කරන ගෞරවනීය සිනමාකාරිනියක් බවට පත්වීමම හිතාගන්න බැරි තරම් ලොකු පිම්මක්. දැන් අපි දෙවන කොටසට යමු. ගෝලීය මානුෂීය සේවා. මේක ඇත්තටම රිදී තිරයෙන් ඔබට ගිය ඇයගේ ජීවිත කතාවේ වැදගත්ම පරිච්ඡේදයක්. ඇයගේ ජීවිතය සහ ලෝක දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ 2001 ටොම් රේඩර් රූගත කිරීම වලට කාම්බෝජියට ගිය වෙලාවේ. යුද්ධෙන් විනාශ වන ප්‍රජාවන් සහ සාමාන්‍ය මිනිස්සු විඳින සැබෑ දුක දැක්කම ඇය කොතරම් කම්බනයට පත් වුණාද කියනවනම් කිසිම ප්‍රමාදයකින් තොරම ඇය කෙලින්ම එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය, ඒ කියන්නේ UNHCR එක සම්බන්ධ කරගන්නවා. මේක නිකම් අනුකම්පා කිරීමකට පමණක් සීමා වුණේ නැහැ. පාකිස්තානයේ හිටපු ඇෆ්ගන් සරණාගතීන් වෙනුවෙන් ඩොලර් මිලියනයක අති විශාල පුද්ගලික පරිත්‍යාගයක් අය කළා. ඒ කාලේ හිටියට ඒක තමයි UNHCR ආයතනයේට එක් පුද්ගලයෙකුගෙන් ලැබුණු විශාලතම පරිත්‍යාගය. හිතලා බලන්න ඇයගේ ඒ කැපවීමේ සහ වුවමනාවේ තරම. ඇයගේ මේ මානුෂීය මෙහෙයුම දශක දෙකකට වඩා වැඩි කාලයක් පුරාවට විහිදෙන මැඩුක්ස් ජොලි පිටපදනමින් පටන් අරන් වනජීවි සංරක්ෂණයට දායක වෙමින් මලාල අරමුදල හරහා ගෝලීය අධ්‍යාපනය නංවල්ලන්න වගේම යුද ගැටුම්වලදී සිදුවන ලිංගික හිංසනයන් වැළැක්වීමේ ගෝලීය මුලපිරීම දක්වාම ඇය සක්‍රියව දායක වුණා. මේ කිසිවක් හුදෙක් ප්‍රසිද්ධිය වෙනුවෙන් කරපු දේවල් නෙවෙයි කියන එක දැන් පැහැදිලි නේද? ඒ වගේම ඇය රටවල් 60කට අධික ප්‍රමාණයක ක්ෂේත්‍ර චාරිකාවල නිරත වෙලා තියෙනවා සරණාගතයින්ව පෞද්ගලිකවම මුණ ගැහෙන්න. ඇය මේවාට ගියේ තරුපහේ හොටෙල්වල ඉන්න නෙවෙයි. සාමාන්‍ය සහන සේවකයින් එක්ක ඉතා දුෂ්කර තත්වයන් යටතේ කූඩාරම්වල ඇය ජීවත් වුණා. සහන සේවකීන්ට සහ ආහාර සැපයුම් වලට උදව් කරන්න ඕන නිසාම ඇය ගුවන් යාන පදවන්න තිගනගත්ත කිව්වොත් සමහර විට පුදුමත් හිතේවි. කාලයත් එක්ක ඇයගේ වගකීම් කොච්චර දැවැන්ත විදිහට වැඩි වුණාද කිව්වොත් 2001 ඉඳන් තානාපතිවරියක විදිහට කටයුතු කරපු ඇයට $2000 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ විශේෂ නියෝජිතවරියක ලෙස කටයුතු කිරීමේ වගකීම පැවරුණා. අපි අපේ තුන්වන කොටසට යමු. සෞඛ්‍ය දැනුවත් කිරීම. මේකට අපි කියන්නේ ඇන්ජලිනා බලපෑම කියලා. ඇන්ජලිනාගේ ආදරණීය මවමිය යන්නේ පිළිකාවක් නිසායි. මේ නිසාම ඇය විශේෂ ජාන පරීක්ෂණාවක් කරගන්නවා. එතනදී හොයාගන්නවා ඇයගේ ඇඟෙත් BRCA1 කියන මේ විශේෂ ජාන විකෘතිය තියෙනවා කියලා. ඒ කියන්නේ ඇයටත් පියයුරු සහ ඩිම්බකෝෂ පිළිකා ඇතිවෙන්න ඉතා ඉහළ අවදානමක් තිබුණා. සාමාන්‍යයෙන් කෙනෙක් මේ වගේ දෙයක් රහසක් විදිහට තියාගන්නවනේ. ඒත් ඇය ගත්තේ හරිම නිර්භීත තීරණයක්. 2013 දී නිව්යෝක් ටයිම්ස් පොත්පතට ලිපියක් ලියමින් පිළිකා අවදානම වළක්ව ගන්න තමන් ද්විත්ව පියයුරු ඉවත් කිරීමේ ශල්‍ය කර්මයකට මුහුණ දුන්නා කියලා මුළු ලෝකෙටම කිව්වා. ඇයට ඕනුනේ මේ ගැන තියෙන බිය සහ පසුගාමී සමාජ මතය නැති කරලා අනිත් කාන්තාවන්වත් දැනුවත් කරන්න.
මේ නිර්භීත හෙළිදරුවත් එක්ක ලෝකීය පුරාම පුදුමාකාර වෙනසක් ඇති වුණා. ඇන්ජලිනා බලපෑම නිසා ලෝකයේ හැමතැනම කාන්තාවන් මේ ජාන පරීක්ෂාවට යොමු වෙන්න පටන් ගත්තා. ඕස්ට්‍රේලියාවේ මේ පරීක්ෂණ 3 ගුණයකින් වැඩි වෙද්දී බ්‍රිතාන්‍යයේ සහ ඉන්දියාවේ එය දිගුණයක් බවට පත්වෙමින් ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරලියක් කළා. අවසාන වශයෙන් අපේ සිව්වන කොටස ගෝලීය සංස්කෘතික උරුමය, මව්පදවිය සහ අරමුණ. ඇන්ජලිනාගේ මේ සම්පූර්ණ ගමන පිටිපස්සේ තියෙන ලොකුම ශක්තිය තමයි ඇයගේ දරුවන්. ඇය හදාගත් සහ උපත දුන් දරුවන් 6 දෙනා තමයි ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම බේරාගත්තේ කියලා එයම විවෘතව කියනවා. විශේෂයෙන්ම පළමු දරුවා වන මැඩොක්ස්ව හදාගත්තට පස්සේ ඇයගේ ජීවිතයේ තිබුණු මානසික පීඩනයක් නැති වෙලා ලෝකයට යහපතක් කරන්න ඇයට ලොකු අරමුණක් ලැබිලා තියෙනවා. මවක් විදියට ඇයගේ ප්‍රවේශය හරිම අපූර්වයි. ඇය හැමතිස්සෙම උත්සාහ කරන්නේ සාකම්පනයෙන් යුතුව ආදර්ශමත් වෙන්න. ඒ වගේම දරුවන්ට Tamanගේම අනන්‍යතාවයන් හොයාගන්න ඇය ඉඩ දෙනවා. පරිපූර්ණ වෙන්න උත්සාහ කරනවාට වඩා Tamanගේ අඩුපාඩු සහ දුර්වලතා පිළිගන්න එක කොච්චර වැදගත්ද කියලා ඇය නිතරම දරුවන්ට කියලා දෙනවා. ඇය කියන විදිහට දරුවන් කවදාවත් දෙමාපියන් සියලු අතින් ਸਰව සම්පූර්ණ වෙන්න ඕන කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. දරුවන්ට ඕනේ අවංකකම විතරයි. අපේ අඩුපාඩුකම් එක්කම අපි ආදරය කරන අයත් එක්ක එකට ඉදිරියට යන එක තමයි සැබෑ ශක්තිය කියන එක. මේකෙන් ලෝකයටම ලබා දෙන්නේ වටිනා පණිවිඩයක්. ඉතින් මේ සම්පූර්ණ විග්‍රහය අවසානයේ අපිට හිතන්න ලොකු දෙයක් ඉතුරු වෙනවා. හොලිවුඩ් තරුවකගේ සැබෑ උරුමය කියන්නේ මොකක්ද? ඒක තියෙන්නේ සිනමාවේ ලබන අතිමහත් සාර්ථකත්වය ඇතුළෙම විතරද? එහෙමත් නැත්නම් අවංක කැපවීමකින් සහ මානව දයාවෙන් ලෝකයේ මීට වඩා යහපත් තැනක් කරන එකද? කීර්තිය සහ බලය පාලිච්ච කරලා ලෝකයට කොයිතරම් දුරට ධනාත්මක බලපෑමක් කරන්න පුළුවන්ද කියන එකට ඇන්ජලිනා ජොලී කියන්නේ ජීවමාන උදාහරණයක්. ඇත්තටම ඒක අපි හැමෝම මෙනෙහි කළ යුතු ගැඹුරු කාරණයක් නේද? මිතුරනි, මේ වගේ වැදගත් තොරතුරු දිගටම දැනගන්න අපේ channel එක දැන්ම subscribe කරන්න. වීඩියෝට like එකක් දාලා ඔයාලගේ අදහස් comment කරන්න.